Hello Scoops YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මේ programming fundamentals පිළිබඳව කතා කරන video series එකේ 33 වෙනි video එක. මේකට කලින් video එකේ එහෙම නැත්නම් 32 වෙනි video එකේ අපි කතා කරා මොකද්ද මේ function සහ function එකක් ලිවීමේ අවශ්‍යතාවය මොකද්ද කියලා. ඉතින් ඒ function ඒකේ අපි ලිව්ව පොඩි code sample එක තමයි මෙතන මේ තියෙන්නේ. මේකේ අපි මේ වරහනේ එහෙම නැත්නම් මේ parameters කියලා අපි කියනවා මේ parameters ඇතුළට අපි මුකුත් values pass කරේ නැහැ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද parameters pass කරලා අපේ වැඩක් අපි මේ function එකෙන් කරගන්නේ කියලා. මම මේ function එකේ නම my function කියලාම තියන්නම්. හරි. මම මේකේ මෙතන මේ code line ටික මකා ගන්න. හරිය මම මෙතන ඇතුලේ දෙනවා integer a කියලා. හිතන්න මම මෙතන මෙහෙම integer a කියලා දුන්නා. අපි අර මොකොත් parameters නොදා, ඒ කියන්නේ මෙතන හිස්ව තියලා අපි මෙතන call කරද්දි අපි call කරේ my function කියලා මෙහෙම parameter එක නිකන් ඇරලා වැහුවා. අපි මෙතන printf statement එක ලියමු. hello. හරි දැන් මම මේක මෙතන integer a කියලා මම දීලා තියෙනවා. මෙතන මම මෙහෙම run කරලා පෙන්නන්න මොකද්ද වෙන්නේ කියලා. හරි මේක අපි execute කරාම අපිට මේ අර කලින් වෙච්ච වැඩේම වෙලා තියෙනවා. හැබැයි මෙතන අපි මේ දැම්ම parameter එකක්. ඒ කියන්නේ අපි මේ function එකකින් parameter එකක් ඉල්ලුවා. හැබැයි මෙතනින් අපි parameter එකක් pass කරේ නැහැ. හැබැයි මේ code එක කිසිම ප්‍රශ්න නැතුව වැඩ කරලා තියෙනවා. මේ code blocks වල මේකට එහෙම ප්‍රශ්නයක් නැති වුණාට වෙන platform එකකට පාවිච්චි කරද්දී මේකට ගැටලු පැනනගින්න ඉඩ තියෙනවා. අපි සාමාන්‍ය function එකක් ඒ කියන්නේ parameters නැති function එකක් ලියද්දී අපිට මෙහෙම නිකම්ම ලියා ගන්න පුළුවන්. හැබැයි parameter එකක් මොකක් හරි දානවා නම් වඩාත්ම සුදුසු දේ තමයි මේ උඩින් function එක prototype කරගන්න ඕනේ. prototype කරනවා කියන්නේ මෙහෙම දෙයක්. මේ යට ලියන විදිහටම මම signature එක ලියනවා my function කියලා වරහන් ඇතුලේ දාලා මෙතන semicolon එකක් දෙනවා. මෙතනට දෙනවා අපි pass කරන්නේ integer value එකක් කියලා. ඔන්න ඔහොම කරලා මම මේක run කරොත් එහෙම මෙතන error එකක් පෙන්නනවා. error එක පෙන්නන්නේ too few arguments to function කියලා. ඒ කියන්නේ මෙතන arguments ලැබිලා නැහැ කියලා. අපි මෙහෙම prototype එක ලිව්වහම තමයි මේ parameters තියෙන function එක හරියටම ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. කොකටත් හොඳයි මෙහෙම prototype එක ලියන්න. එතකොට ඔයාලට මොකක් හරි අතුපසුවීමක් වුණොත් ඔයාලට ඒක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමහර තැන්වලදී පොඩි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයා මෙහෙම මෙතන prototype එක දුන්නේ නැත්තම්. මතක තියාගන්න prototype එක දෙද්දි return type එක හරියටම තියෙන්න ඕනේ. ඒ වගේම නම, ඒ වගේම parameter එකේ pass කරන data type එක මොකක්ද කියලා. දැන් මෙතන අපිට error එකක් ආවා. error එක ආවේ මෙතන arguments missing කියලා. අපි මේකට නිකමට pass කරමු 10යි කියලා value එක. හරි. ඒක run කරාම මේ code එක run වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි අපි මෙහෙම 10ක් පාස් කරේ? ඒක බොරු වැඩන්නේ. මොකටද මේ ෆන්ක්ෂන් එකට 10ක්? ඇත්තටම මේ මම ලිව්ව ෆන්ක්ෂන් එකේ නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ පැරාමීටර් පාස් කිරීමේ. හැබැයි හිතන්න මෙන්න මේ වගේ අපිට ඩිස්ප්ලේ කර ගැනීමට අවශ්‍යයි කියලා. මම ලියන මෙතන parameter value equals කියලා මම මේක අපේ මේ මෙතන තියෙන a වලින් එන value එක පෙන්නනවා. පෙන්නලා මම මේක run කරගන්න. එතකොට පෙන්නනවා parameter value එක 10යි කියලා. ඒ කියන්නේ අපි මෙතනින් pass කරපු value එක ඒ pass කරපු මේ හරහා ඇවිල්ලා මේ printf statement එක හරහා print වෙලා තියෙනවා. ඉතින් ඔයගේ අවස්ථාවකදී තමයි අපිට මේ parameters ඕනේ වෙන්නේ. හිතන්න අපි යම්කිසි ගණිත කර්මයක් කරනවා. එහෙම නැත්නම් යම්කිසි string එකක් print කරනවා. එහෙම නැත්නම් මොනෑම දෙයක් කරනවා නම් අපිට ඒකට පිටින් මොනවා හරි data
අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ විවිධ අවස්ථාවලදී විවිධ විදියට හැසිරෙන ෆන්ක්ෂන් නම් අනිවාර්යෙන් අපිට ඒකට පැරාමීටර් එකක් ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් මේ පැරාමීටර් එක අපි මේ විදිහට ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ අපි දැන් මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ අපි නිකන් මෙහෙම ඉන්ටිජර් x කියලා හදාගත්ත වේරියබල් එකක් වගේම මෙතන අපි හදාගන්න වේරියබල් එක. එහෙම නැත්නම් මෙතනින් පාස් කරන වැලියු එක ඇවිල්ලා ස්ටෝර් වෙන වේරියබල් එකත් අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක ඇතුලේ කිසිදු ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න. ඉතින් ඕක තමයි පැරාමීටර්ස් දාන කතන්දරේ සිද්ධ වෙන්නේ. මෙහෙම පැරාමීටර්ස් එකක් නෙමෙයි. ඔයාලට කැමති ගාණක් මෙතනට පැරාමීටර්ස් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම මෙතන ඉන්ටිජර් a කියලා දෙනවා. දෙවෙනියට දෙනවා char x කියලා. ඒ කියන්නේ කැරක්ටර් එකක් දෙන්න කියලා. මෙතනට එතකොට මම ප්‍රොටෝටයිප් එක වෙනස් කරගන්න ඕනේ char කියලා. හරි දැන් මම මෙහෙම දීලා රන් කරොත් බලන්න මොකක්ද වෙන්නේ කියලා. එතකොටත් වැරද්දක් කියනවා. මෙතන ආගියුමන්ට්ස් ගැන ප්‍රශ්නයක් කියනවා. මෙතන ඉල්ලලා තියෙනවා නම් ඉන්ටිජර් එකක් සහ char එකක්. අපි අනිවාර්යෙන් මෙතනින් දෙන්නත් ඕනේ ඉන්ටිජර් එකක් සහ char එකක්. දෙන්න මෙහෙමයි පළවෙනියට ඉන්ටිජර් වේරියබල් එක දෙනවා. ඊට පස්සේ කමාවක් දාලා char එක දෙනවා. අපි දන්නවා char එකක් දෙද්දි අපි අනිවාර්යෙන් සිංගල් කොටේෂන් ඇතුලේ තමයි ලබා දෙන්නේ කියලා. හරි ඕකත් මම මෙතනින්ම print කරගන්නවා. char කියලා x වලින් එන වැලියු එකත් මම මෙතනම print කරගන්නවා. හරි ඒක රන් වුණාම අපිට පෙන්වනවා පැරාමීටර් වැලියු එක 10 ඇවිල්ලා තිනවා. ඒ වගේම c ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය වගේ මොකක් හරි array එකක් එහෙම නැත්නම් char එකක් එහෙම නැත්නම් integer එකක් පාවිච්චි කරද්දී මේ ෆන්ක්ෂන් එක වැඩ කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් array එකක් වැඩ කරද්දී මෙහෙම parameters pass කරලා පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. අපි ඒක ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. මොකද දැන් මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා නැත්තම්. හරි ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ functions එහෙම නැත්නම් මේට පෙර කරපු වීඩියෝ ඕනම දෙයක් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ අදාළ වීඩියෝස් යට කමෙන්ට් විදියට දාන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම්. එහෙම නැත්නම් madhushankascoops@gmail.com කියන මගේ email address එකට email එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකටත් බලලා ඔයාලට reply කරන්න සූදානමින් ඉන්නවා. හරි ඉතින් ඔච්චර තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ වීඩියෝත් එක්කත් එකතු වෙන යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.